ඔබ පිටතට කොතරම් ශක්තිමත්ව නොසැලෙන සුළු චරිතයක් ලෙස පෙනී සිටියත් ඔබේ හදවත ඇතුලේ තියෙන දෙවන්ත පීඩනය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ නේද? ඔබේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න මම සූදානම් කියලා ලෝකෙටම පෙන්නුවත් තනි වුණ වෙලාවට ඔබේ හිතේ ඇතිවෙන අවිනිශ්චිත බව කලකිරීම ඔබ කාටවත්ම කියන්නේ නැහැ. බොහෝ දෙනෙකුට උදව් කළා. බොහෝ දෙනෙක් වෙනුවෙන් කැප වුණා. හැබැයි අද ඔබට ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔබේ පිටිපස්සේ ඉන්නේ කවුද? ඔබ බොහෝ විට ඉන්නේ තනියම. ඔබ බොහෝ වෙලාවට හිටියට ඔබේ හිතේ තියෙන මට කවුරුත් නැහැ කියනේ හැඟීම අද මම කියන්න යන රහසත් එක්ක සම්පූර්ණයෙන් වෙනස් වෙන්නයි යන්නේ. මේෂ ලග්නෙන් උපන් කෙනෙකු වෙන ඔබට ඉදිරි කාලයේ ඉතාම තීරණාත්මකයි. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු නොවන අංශයකින් ලොකු වාසනාවක් උදා වීමට නියමිතයි. හැබැයි මේ කියන වාසනාව ඔබේ දෑතට ලැබෙන නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු එකම එක විශේෂ දෙයක් තියෙනවා. ඒ වගේම මේ මාස කිහිපය ඇතුළත ඔබ ඉතාම ප්‍රවේශම් විය යුතු එක් සුවිශේෂී පුද්ගල චරිතයක් ගැනත් මම මේ වීඩියෝවේ මැදදී ඔබට අනුතුරු අඟවනවා. ඒ අනුතුරු ඇඟවීම නොසලකා හැරියොත් ඔබට ලැබෙන්න තියෙන මහා වාසනාව පෑල දොරෙන් පිට වෙලා යන්න පුළුවන්. පසුගිය වසර කිහිපය දෙස ආපසු හැරී බැලුවොත් ඔබට දැනෙන්නේ ඔබ එකතැන පල් වෙනවා වගේ හැඟීමක් වෙන්න ඇති. ඔබ කොතරම් මහන්සි වුණත් ලේ කඳුළු හෙළුවත් අන්තිමට ඉතිරි වුණේ බිඳුවක්. මම ඔබට කියන්න යන්නේ මෙන්න මේකට හේතුව. මේක ඔබේ වරදක් කියලා ඔබ හිතනවා නම් ඒක එහෙම නෙමෙයි. මේක ඔබේ වරදක් නෙමෙයි. මේක ඔබේ වරදක් නොවෙන්නේ ග්‍රහයන්ගේ සුවිශේෂී බලපෑමක් ඔබට බලපැවැත්වුණු නිසා. මුලින්ම සෙනසුරුගේ බලපෑම කොහොමද? පසුගිය කාල සීමාව පුරාම සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේ 12 වැන්න වැනි දුෂ්කර ස්ථානවල ගමන් කිරීම ඔබ කළ සෑම උත්සාහයක්ම ගඟට කැපූ ඉන්නේ වගේ කරන්න සමත් වුණා. ගුරු මාරුව ඔබේ ලග්නාධිපති කුජ වුවත් ඔබට වාසනාව කියන්නේ ගුරු ග්‍රහයා. ගුරු ග්‍රහයා දුබලව සිටීම නිසා ඔබේ දක්ෂකම් ඔබ දක්ෂයෙක් වුවත් ඒ දක්ෂකම් වලට නිසි ඇගීමක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි ඔබ විශ්වාස කළ සමීපතමයන් ඔබට එරෙහිව වැඩ කරපු නිසා ඔබේ මානසික ශක්තිය බිඳවටුණා, දුර්වල වුණා. මේ දේවල් ඔබ මටත් වඩා හොඳට දන්නවා. මේ දේවල් සත්‍යයි නම් මේ දේවල් ඇත්තනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔව් ඔබ කියන දේවල් හරි කියලා. ඔන්න මේෂ ලග්න හිමියනි ඔබේ ඒ අඳුරු කාලය අවසන් වෙමින් තමයි පවතින්නේ. විශ්වය විසින් ඔබට දැන් නව මාවතක් විවෘත කර දී තිබෙනවා. ඔබේ ඉදිරියේ වාසනාව පවතින්නේ ක්‍රියාව සහ කළමනාකරණය මත. ඔබේ ලග්නය ගින්නට අයත් නිසා ඔබ හරිම ඉක්මන්. ඔබේ ඉක්මන් බව පාලනය කරගෙන පහත සඳහන් දේවල් ඔබ කළොත් අනුගමනය කළොත් ඔබට අනිවාර්යෙන්ම වාසනාව උදා කරගත හැකි. ඔබේ රැකියාවේ යම් කිසි ගැටලුවක් තිබුණා නම් ඒ ගැටලු සියල්ලම හිර වී තිබූ රැකියා ගැටලු සියල්ලම ලිහිල් වෙලා ගිහිල්ලා නව ආදායම් මාර්ග විවෘත වෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි නිශ්චල දේපල සම්බන්ධයෙන් කතා කරනකොට ඉඩම් හෝ නිවාස සම්බන්ධ ගැටලු තිබුණා නම් සියල්ල निराකරණය වෙනවා. අලුත් දේපලවල හිමිකම් ඔබට ලැබෙන්න නියමිතයි. ඒ වගේම විදේශ ගමන් ගැනත් මේ ගම සඳහනක් කළොත් ඔබ කාලයක සිට බලාපොරොත්තු වුණා නම් විදේශගත වෙන්න විදේශ ගමන් සිහිනයක් ඔබට තියෙනවා නම් ඒ විදේශ ගමන් සිහිනේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වටපිටාව සකස් වෙනවා. ඔබ අනිවාර්යෙන්ම මෙන්න මේ කියන දේවල් ලබා ගන්න නම් කළ යුතු ශාන්ති කර්ම සහ ප්‍රතිකර්ම තියෙනවා. අඟහරුවාදා දිනවලදී උදෑසන රතු පැහැති මල් මාලයක් කතරගම දෙවියන්ට ඔබ පූජා කරලා ඔබේ ප්‍රාර්ථනාව පවසන්න. ඒ වගේම සෑම දිනයකම ඔබ උදෑසන අවදි වූ පසු අවදි වූ සෑනින් රතු පැහැති වස්තුවක් එය මලක් වෙන්න පුළුවන් රෙදි කෑල්ලක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක්. මේ රතු පැහැති දේ දිහා බලාගෙන ඔබ අද දවස මට ජයග්‍රාහී දවසක් වේවා කියලා හිතින් අදිෂ්ඨාන කරන්න. මෙය ඔබේ උපන් ග්‍රහ බලය උත්තේජනය කරන දෙයක්. ඊළඟට මේෂ ලග්න හිමියන් සෙනසුරු අපල දුරු කරගන්න ශාන්ති කර්ම සහ ප්‍රතිකර්ම සිද්ධ කරන්න ඕනේ. කළු පැහැති සතෙක්ට බල්ලෙක් වෙන්න පුළුවන්, පූසෙක් වෙන්න පුළුවන්, කපුටන් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කළු පැහැති සතුන්ට ඔබ ආහාර ලබා දෙන්න. ඊළඟට ඔබ දෙවැන්න විදිහට අසරණ වූ ගැබිනි මවකට රෝහලක සිටින රෝගියෙකුට ඔබට හැකි පමණින් පළතුරු හෝ ඖෂධ පරිත්‍යාග කරන්න. ඔන්න ඔබට මම විශේෂ කරුණ සඳහන් කරන්න යන්නේ මෙන්න මේ කරුණ ඔබ හොඳින් හිතේ ධාරණය කරගන්න ඕනි. ඉදිරි සති කිහිපය තුල ඉක්මන් කෝපය ඔබ පාලනය කරගන්න ඕනි. ඒත් එක්කම
ඔබට ඉතා සමීප නමුත් ඔබේ දියුණුවට අකමැති මිතුරෙක් වගේ වෙස්ගත් අය ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ අයගෙන් ඔබ ප්‍රවේශම් වෙන්න ඒ වගේම ඔබේ රහස් පිටතට නොකියන්න අනිවාර්යෙන්ම වග බලා ගන්න. මේෂ ලග්න හිමියනි ඔබ උපතින්ම නායකයෙක්. වැටුණු හැම තැනකදීම ඔබ නැගිට්ටේ ඔබේ ශක්තියෙන්. මේ දක්වා ඔබ ආපු ගමන ගැන ඔබ හොඳින්ම දන්නවා. අනිවාර්යෙන්ම ඔබේ මේ කියපු දේවල් ඔබේ ජීවිතයේ පවතින තත්ත්වයන් එක්ක කොච්චර දුරට ගැලපෙනවද? මෙන්න මේ දේවල් ඔබේ හිතට දැනෙනවා නම් මේවා ඔබේ වගේ කියලා හැඟෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔබට මේ සම්බන්ධයෙන් මොනවා හෝ ගැටලු තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. ඔබේ ගැටලු තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. මම මේ හැම එකක්ම කියවලා ඔබට පිළිතුරු දෙන්න සූදානම්. මතක තබා ගන්න ඔබ මේ ලෝකයේ තනි වී නැහැ. විශ්වයේ ආශිර්වාදය සහ ඔබේ කැපවීම එකතු වූ තැන කිසිම ග්‍රහපලයකට ඔබ පරාජය කරන්න බෑ. ඒ නිසා කැපවීමෙන් ධෛර්යයෙන් වැඩ කරන්න. ගැටලු ප්‍රශ්න අනිවාර්යෙන් වෙනවා. සියල්ලම ඔබට ජයග්‍රහණය කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හැකි ඉක්මනින් මම ඔබ වෙනුවෙන් ඒ පිළිතුරු සහ ශාන්ති කර්ම වේවා ප්‍රතිකර්ම වේවා සියල්ලම ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න අනිවාර්යෙන්ම ඔබට මේ වීඩියෝ එක හේතු වුණා නම් තවත් කෙනෙක්ට පෙන්වන්න ඔවුන්ගේ ජීවිතත් වාසනාවන්ත කරගන්න අනිවාර්යෙන්ම ඔවුන්ට උදව් කරන්න. ඔබේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්ව ශක්තිය ආශිර්වාදයෙන් ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා.